හෙලෝ හෙලෝ මස් කෝල් එකක් තිබ්බා. ඔව් මේ මට මේ අපේ ඉන්නවා මේ අම්මා බලා ගන්න අවුරුදු 81යි. ඔව්. එයාට එහෙම කියන්නේ ඇවිදින්න බැරි මේකක් එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ලොකුවට ඇවිදින්නෙත් නැහැ. නැගිටිනවා එහෙම මේ එතකොට යාව පොඩ්ඩක් අර නැගිටවන්න වොෂ්රූම් එකයි යන්න ඒ වගේ වැඩ තියෙන්නේ. නර්සින් වැඩ එහෙම ලොකුවට කරන්න දෙයක් නැහැ. මේ කවුරු එක්කෙනෙක් ගන්න බැරි වේද අපිට මාසෙකට ගානකට. මාසෙකට දෝනේ මහත්තයා. මාසෙකට නෙමෙයි අපිට දිගටම වගේ ටික සෑහෙන කලක් තියාගන්න වෙයි. මාසෙන් මාසෙට ගෙවන්න. පුළුවන්. අම්මා මේ පැම්පස් දානවද අම්මට? පැම්පස් දානවා. සමහරවිට පැම්පස් දානවා. දානවනේ. එක මහතා. එයා උස මහත නෑ හරිම කෙට්ටුයි. එයා මේ කියන්නේ ඇවිදින්න පුළුවන්ද එහෙම? ඔව් ඒ කියන්නේ දැන් එයාට ඩයබටික්ස් ඇදිලා එක කකුලක් අපි මේ ඊයේ පෙරේදා දවසක් මේ බයිපාස් එකක් කරා කකුලක. ඔව්. ඊට පස්සේ එන්නේ ඒකට තමයි අපි මේවා කරේ. දැන් ඒක හොඳයි. කකුලක තුවාලයක් තියෙනවා. ඒවට ડોක්ටර් එනවා, ගෙදරට එනවා බෙහෙත් දාන වැඩ ඔක්කොම කරන්ද. මේ එතකොට යාව කරන්න තියෙන්නේ එතනම කාමරේ බාත්රූම් එකක් තියෙන්නේ. යාව අරගෙන මේ හොදනවා නම් වොෂ් දාන ඒවා. එයා නැගිටලා ඉඳගෙන ඉන්නවා. නැගිටලා කුටි ඉඳගෙන හැබැයි වැඩි එයා ඉඳ ගන්න යන්නේ නිදියගෙනම තමයි ඉන්නේ. එයාට වොෂ්රූම් යන්න උනොත් එයා එක වොෂ්රූම් එකකට එක්කයි යන්න. ඒ වගේ තමයි කරන්න තියෙන්නේ. යා ගාවට වෙලා ඉන්න තියෙන්නේ ඉතින්. ගෙදර වැඩ බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ මහත්තයා. නෑ ගෙදර වැඩට අපි වෙන එක්කෙනෙක්ව ඉන්නවා ගෙදර වැඩට. අර වැඩේ විතරයි කරන්න ඕනේ. යාගාව හැබැයි එයාගේ ඇඳුම් හොද ගන්න එක, එයාගේ මේ කෑම බීම ගන්න දෙන එක ඒ ඔක්කොම බලන්න වෙනවා. එතකොට අම්මලාගේ ඇඳක් දාලා ඒ පහසුකම් තියෙනවද එන කෙනාට? ඔව් ඔව් ඔව්. එතනම ඇඳක් තියෙනවා. ඒ කාමරේම තමයි ඉන්න තියෙන්නේ. ඒතර මාසෙකට දවස් 3ක් වගේ නිවාඩුවක් arrange කරලා දෙන්න පුළුවන්ද? ඔය ඒක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපිට දැන් මොකද ඒක බඩක් කතා කරගමු කොහොමද කරන්න කියලා. දැනුත් අපේ එක්කෙනෙක් ඉන්නවා. එයා කරන්නේත් ඔය සාමාන්‍ය සෙන්සුරාදා ඉරිදා දවස්වල සෙන්සුරා ඉරිදා වගේ දවසක උදේට ගිහිල්ලා හවසට එනවා. එහෙම තමයි කරන්නේ මේ මාසෙකට සැරයක් වගේ. මොකද නැත්තම් අපි ගෙදර අපි දෙන්නම් වැඩට යනවනේ. ඒතකොට සතිය දවස් පහ කොහොමත් බෑ. ඒතකොට සෙන්සුරාදා ඉරිදාන් ඔන්න කොහොම හරි ෂේප් කරගන්න පුළුවන් දවසක් නම්. මාස දවසක් පුළුවන් නේ. ඔට්ටාවට කෙනෙක් ගත්තනම් හරි නේද? නිවාඩු හරි දෙන්න පුළුවන් 3ක් විතර නේද? ඔව් ඔව් කඩලා දවස් ඒ කියන්නේ ඉරිදා ඒ කියන්නේ සුමාන දෙකකට සැරයක් වගේ නිවාඩුවක් දෙන ඒ වගේ කරගන්නත් පුළුවන්. පුළුවන් නේ. සැලරි එක මහත්තයා කීයක් දෙන්න පුළුවන්ද හොඳම කෙනෙකුට? මම දන්නේ නැහැ කියන්නේ අරගෙල්ලන් නම් කියපු හැටියට සාමාන්‍ය යන රේට් එක 60ක් වගේ දෙනවා කියලා කිව්වේ. ඔව් 60ක් වගේ තමයි යන්නේ මහත්තයා. ඊළඟට අපේ මේ ගෲප් එකක් කරා තමයි අපේ සර්විස් එක සම්පූර්ණයෙන්ම දෙන්නේ. ගෲප් එකට ජොයින් වුණාට පස්සේ මහත්තයාට අපේ ආයතනයේ දෙන හැම ප්‍රොෆයිල් එකම බලන්න පුළුවන්. මම මේ නම්බරේ මහත්තයා WhatsApp ඉන්නවද? WhatsApp ඉන්නවා. මම ලින්ක් එක දාන්න මහත්තයා ගෲප් එකට ජොයින් වෙන්න. හරි. ඒකට මේ කතා කරගන්න. හරි thank you.